Hello everyone. අද අපි ආවා IKEA එකේ shopping කරන්න කියලා. ඉතින් දැන් අපිත් එක ගිහලා බලමු අපි IKEA එකට ආවේ ඇයි? අපි IKEA එකෙන් ගන්නෙ මොනවද? IKEA එක මොන වගේද? ගොඩක් අය දන්නවා ඉතින් IKEA එක කියන්නේ මොකක්ද කියලා. නමුත් ඔයාලට ලොකු අත්දැකීමක්, ලොකු දෙයක්, ලොකු අයිඩියාස් ගොඩක් දේවල් ගන්න පුළුවන් මේ IKEA shopping කරන එකෙන්. ගයක් හදන්න ඉන්න කෙනෙක් නම්, ගයක් ගන්න ඉන්න කෙනෙක් නම්, ගයක් ඕගනයිස් කරන කෙනෙක් නම්, ඒ ගෙදරක ලිවිං රූම් එක හදාගන්නේ කොහොමද, කිචන් එක හදාගන්නේ කොහොමද, බෙඩ්රූම් එක හදාගන්නේ කොහොමද, එතකොට ඒ තියෙන ඉඩ ප්‍රමාණයත් එක්කලා එතනට යන මැච් වෙන බඩු, බෙඩ් එක, සෝෆා එක, කවුච් එක ඒව මැනේජ් කරගන්න විදිහ, ඒ හැම එකකටම මේ IKEA එකේ අප්ස්ටේර්ස් වල තියෙන ෂෝරූම් එකෙන් අපිට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඇත්තටම අපි අලුතෙන්ම ගෙදරකට ගියා වගේ ඒ හැම දෙයක්ම හරිම ලස්සනට යාලා මේ ඩිස්ප්ලේ කරලා තියෙනවා. ඉතින් අපි යමු දැන් IKEA එකේ උඩ තට්ටුවේ තියෙන ෂෝරූම් එකට. Questa è ritira. මේක 1170. බාර් ටේබල් එක 300ක් යනවා. මේ සෙක්ෂන් එකේ තියෙන සිංගල් චෙයාර්ස් අපිට ගන්න ඕන නම් ඒවල ප්‍රයිසස් each chair එක ඒ price එක දාලා තියෙනවා, mention කරලා තියෙනවා. ඉතින් sofa එක, couch එක හැම දෙයකම ඒගොල්ලෝ මේ price එක මේ mention කරලා තියෙනවා, tag කරලා තියෙනවා. ඒතර ඒකෙම පිටිපස්සේ හරි ඉස්සර හරි අපිට මේ දාලා තියෙනවා මේ ඒක අපිට මොන aisle එකෙන්ද, මොන bin එකද, කොතනින්ද ගන්න පුළුවන් කියන එක ඔක්කොම ඒගොල්ලෝ ඒ tag එකේ දාලා තියෙනවා. ඉතින් අපි ඒ barcode එක ලියාගෙන ගිහිල්ලා අපිට ඒ අවශ්‍ය item එක අපි choose කරපු දේ අපිට ගන්න පුළුවන්. මේ දැන් අපි ඇවිත් ඉන්නේ එක living room concept එකක්. මෙතන මේ තියෙන්නේ ලිවිං රූම් එකත් එක්කම කිචන් එක තියෙනවා. ඒ කිචන් එකේ තියෙන ලයිට්ස් කොහමද හයි කරලා තියෙන්නේ, සින්ක් එක, ෆ්‍රිජ් එක, වොෂින් මැෂින් එක පවා තියෙනවා. ඒ කොහොමද ඒක ගන්නෙ, ඒ ඉඩත් එක්කලා මොන සයිස් එකකටද ඩයිනින් ටේබල් එක අපිට arrange කරන්න පුළුවන්, කොහොමද ඒක arrange කරලා තියෙන්නේ, හැම දෙයක්ම මේ අපිට බලා ගන්න පුළුවන්. මේ තියෙන laundry area එක, ඊට පස්සේ kids bedroom එකක් තියෙනවා. ඒගොල්ලෝ ඒ විදිහට මේක ලස්සන්ට මේ අයිඩියාස් ගන්න පුළුවන් විදිහට හදලා අපිට මේ හැම භාණ්ඩයක්ම ඒව දොරවල් ඇරලා කරලා බලලා ඒ බෙඩ් එකේ ඉඳගෙන ඒ සෝෆා එකේ ඉඳගෙන ඒ කම්ෆර්ටබල්ද නැද්ද කියන එක අපිට බලන්න පුළුවන්. බාත්රූම් එකක් තියෙනවා. ඊට පස්සේ බෙඩ්රූම් එක, මාස්ටර් බෙඩ්රූම් එක තියෙනවා.
ඒ හැම අයිඩියා එකක්ම අපිට ගන්න පුළුවන් අපිට ගැලපෙනවද නැද්ද අපේ ඉඩ ප්‍රමාණයත් එක්කලා. ඒ හැම දෙයකම ප්‍රයිස් එක ඒගොල්ලෝ මෙන්ෂන් කරලා තියෙනවා. ඉතින් මේ වගේ තැනකට ගියහම අපි අතරමං වෙනවා. ඒ කන්සෙප්ට්ස් දැක්කහම ඒ ලිවිං රූම් එකේ කන්සෙප්ට්ස් එකට කිචන් එකේ ඒ කන්සෙප්ට් එකට බෙඩ්රූම් බාත්රූම් ඒ විදිහට හරිගස් මේ හදලා තියෙනවා. මේ තියෙන්නේ බාත්රූම් එක. ඒ කර්ටන්ස් දාලා ඇඳුම් එල්ලලා මිනිස්සු ජීවත් වෙනවා වගේ අයිඩියා එක අපිට දීලා තියෙනවා. ඉතින් හරිම ලස්සනයි හරිම ආසයි ගියාම ගොඩක් අයිඩියාස් අපිට ගන්න පුළුවන් අපේ ගයක් වුණත් අපිට කොහොමද තියාගන්න පුළුවන් කියන එක. ඉතින් බෙඩ්රූම් එකෙන් එළියට ආවම මේ වගේ මේ බැල්කනියත් එක්ක විව් එකක් එක්කලා මේගොල්ලෝ එතන සෝෆා එක දාලා තියෙනවා. ඊට පස්සේ ටීවී රූම් එක ලිවිං රූම් එක ඒ හැමදේම මේ හරි ලස්සනට තියෙනවා. ඉතින් බබාලේම ගොඩක් එන්ජොයි කරනවා. ඒ තියෙන බඩු මේ දැක්කම ළමයින්ටත් හරි ආසයි මේක මට ඕනේ කියලා කියනවා. ඉතින් ඒගොල්ලන් IKEA එක තනිකර ඒගොල්ලන්ගේ මේ කන්සෙප්ට් එක හදලා තියෙන්නෙම කස්ටමර් කෙනෙක් ගියා මේක ගන්නම හිතන විදිහට ඒක ඇතුලේ අපි අතරමං කරලා දානවා. ඉතින් අපිට මේ බඩුම අපිට අවශ්‍ය නම් මාකට් ප්ලේස් එකෙත් ගන්න පුළුවන්. මීට වඩා ගොඩක් අඩුවට ගොඩක් අය යූස් කරලා මේ ගෙවල් මේ සෙකන්ඩ් හෑන්ඩ් බඩු දානවනේ. එහෙම ගන්නත් පුළුවන්. ඉතින් අලුතෙන්ම ගන්න කෙනෙක්ට මෙහෙම IKEA එකට ඇවිල්ලා මෙහෙම හොඳ අත්දැකීමක් එක්ක හොඳ අයිඩියාස් එක්කලා අපිට අවශ්‍ය කරන බඩුව ගන්න පුළුවන්. ගෙදරකට අවශ්‍ය හැන්දේ ඉඳලා බල්බ් එකේ ඉඳලා හැම දෙයක්ම මෙතන තියෙනවා. මේක ලොකු වෙයා හවුස් එකක්. මේ පැය 4ක් මදි මේක ඇතුලේ ඇවිදින්න. ඊට වඩා වැඩි කාලයක් යනවා. මේ හරිම ලස්සනයි. අපි අද ගන්නාවේ ඇත්තටම අපි අද ගන්නාවේ ඩබල් බෙඩ් එකක්. අපි මෙහි IKEA එකට එන්න කලින් මාකට් ප්ලේස් එකෙත් බැලුවා. ඒ වගේම බ්‍රික් හවුස් එකේ බැලුවා. හෝම් සෙන්ටර් එකේ බැලුවා. ගොඩක් තැන්වල බැලුවා. මේ ෆර්නිචර් කරන තැන්වල ප්‍රයිසස් බලලා ගොඩක් ගණන්. ඒ වගේම ඩිලිවරි එකත් එක්ක බැලුවම ලොකු ගාණක් යනවා. ඉතින් ඒතර සීමිත ප්‍රමාණයක් තමයි ඒගොල්ලන්ගේ තියෙන්නේ. අපිට දැන් IKEA එකට ඇවිල්ලා අපි ගත්ත දැනුම මෙතන තියෙනවා. ගත්ත අයිඩියා එක තියෙනවා. මෙතන එක එක වර්ගයේ එක එක જાතියේ මේට්‍රසස් වෙනම තියෙනවා. එක එක ප්‍රයිසස් වලට ඩබල් බෙඩ්ස් උත් තියෙනවා. එක එක බංක් බෙඩ් එක තමයි අපිට ගන්න ඕනේ උනේ. බාර දෙන්නට ඉන්න මේ මොකද අපි ඉන්නේ කොන්ඩෝ එක. තව එකක්. මේ IKEA එක තනිකර හදලා තියෙන කොන්ඩෝස් කන්සෙප්ට් එකට. ගොඩම කොන්ඩෝ ස්ටයිල් එක කොන්ඩෝ ස්ටයිල් එකේ ගේ මේකට තමයි ඒගොල්ලෝ මේ කන්සෙප්ට් කරලා තියෙන්නේ අපේ ලිවිං රූම් එක. I like it. මම ෆ්ලවර් එක දාලා මම බාත්රූම් එකේ තියනවා. එහෙම තමයි ඒගොල්ලෝ ගොඩක් පහළට ඇටෙන් දෙන දොර. ඒක 399යි මොකක්ද ඒක? ප්ලාන්ට් පොට් එක $4යි. ප්ලාන්ට් එක තමයි 15. මෙහෙම ගන්න පුළුවන්. මේක වෙනම ගන්න පුළුවන් මේක වෙනම ගන්න. මට ආසයි. I want this sauce. Steam එකක් මේක. vegetable steam කරලා පිට්ටු හදන්න පුළුවන් මේකේ. ඒක කොහෙන්ද ගන්න තියෙන්නේ. මේක තවත් ලස්සන ලිවිං රූම් කන්සෙප්ට් එකක්. කිචන් එකත් එක්කමයි තියෙන්නේ. මේ ඩයිනින් ටේබල් එක එකත් එක්ක හයි මැච් වෙන්න හදලා තියෙන ඒ ලයිට්ස්. ඒ වගේම ඉතින් ගියාම කිචන් එකේ ස්ටව් එක මේ බාර් ටේබල් එක ඒකට තියලා තියෙන බඩු ඕගනයිස් කරලා තියෙන විදිහ. ඉතින් මේ හැම දෙයකින්ම අපිට අයිඩියා එකක් ගන්න පුළුවන්. කොහොමද අපිට කරන්න පුළුවන් අපේ ඉඩ තියෙන ප්‍රමාණයත් එක්ක අපි කොහොමද ඒක මැනේජ් කරගන්නේ. මේගොල්ලන්ගේ මේ කන්සෙප්ට් එකේ තියෙනවා මේ ඉඩ ප්‍රමාණය කොච්චරක්ද මේකට යන ඉඩ ප්‍රමාණය කොච්චරක්ද මේ ලිවිං රූම් එකේ කොච්චර ප්‍රමාණයක්ද. ඉතින් ඒ ඉඩ ප්‍රමාණයට අනුව තමයි ඒගොල්ලෝ මේ භාණ්ඩ මේ සකස් කරලා තියෙන්නේ ඒ ඉඩට ගැලපෙන විදිහට.
ඉතින් වෙනම ලෝකයකට ගියා වගේ ගියාම මම නම් පිස්සු වගේ. ඉතින් අර පොඩි ගෙවල් හුරු බොහෝටි පොඩි අර ගෙවල් වල ඒක කොහොමද අපි මැනේජ් කරගන්නේ? ටීවී එක කොහොමද තියෙන්නේ? මේ තවත් ලස්සන කිචන් එකක් ඒ වීව් එකත් එක්ක හරි ලස්සනට අරගෙන තියෙනවා. ඒ තැනට අවශ්‍ය බඩුව මොකක්ද? ඒ ගැලපෙන බඩුව තියලා තියෙනවා. ඒක දැක්කම අපිටත් මේක අරන් ගිහලා මෙයා අපේ ගෙදර මෙතනින් තියන්න පුළුවන් කියන එක දැනෙනවා. එතකොට මිනිස්සුන්ගේ ඒක අර මිනිස්සුන්ව ඇදලා ගන්න බඩුව අරගෙන ඒ බඩුව මිලදී ගන්න තියෙන මේක තමයි එතනින් ඒගොල්ලෝ දෙන්නේ. ඉතින් හරිම ලස්සනයි. මේ ලස්සන ඩයිනින් ටේබල් එකක් තියෙනවා මෙතන. මෙහි ඩොලර් 20ක් වෙනවා. විස්තර ගන්න පුළුවන් මේක. මේක බැලුවා කැනඩේටයි ගත්තේ නැහැ තාම. Yeah. ඒකම තමයි. නෝ ඉතින් this is good. නෑ ඒක තමයි ලයිට් එක නිසා ඒක පොඩ්ඩක් අර මේවා වෙලා පේනවා. මේක බෝතල් අපතේ. දැන් අපි මේ ඇවිත් තියෙන තනිකර ස්ටව් තියෙන තැනකට මේ ඉතින් අපිට ඕන ගෑස් එකද ඉලෙක්ට්‍රික් එකද ප්‍රමාණය දිග පළල ඒ අනුව අවශ්‍ය කරන ආවන් එක අනුව ඒ හැමදේම අපිට මේ තෝරලා බලලා මැනලා කරලා ගන්න පුළුවන්. මේක ගෑස් 1399යි. කියන්නේ 1400යි දැන් 1000යි ඔෆර්ස්. Yeah. ඔක්කොම ඔෆර්ස් දාලා තිනවා මම හිතන්නේ. ගොඩක් අඩුවට තමයි දාලා තියෙන්නේ සාමාන්‍ය ප්‍රයිස් එකට වැඩිය. ගොඩක් අඩු මේ 5 warranties. මේ exhaust fan එක. තමයි micro ovens. විශාල oven. අලුතෙන් ගෑක් හදනකොට නැති මේ ගොඩක් වැදගත් වෙනවා මට පේන්නේ. මේ කරන් 5 warranties දාලා තිනවා. chillers තිනවා. අපි කලින් හිටපු ගෙදරත් මේකමයි තිබ්බේ. මේකමයි තිබ්බේ අපේ ගෙදර. කලින් හිටපු ගෙදර දැන් තියන්නේ නැහැ. Sudah tu kan? I'm a very big girl. Ya. My tea. Enak betul. No. This is every game actually right now. Gaming center. My keyboard. Oh my god. This is every game actually. I want this. I want this bike. දැන් අපි මේ ඇතුල් වෙන්නේ ඔෆිස් රූම් එකක්. සාමාන්‍යයෙන් ඔෆිස් එකක ඔෆිස් රූම්ස් කොහොමද ඔයාලට තියාගන්න පුළුවන් වෙන්නේ අයිඩියාස් ගන්න. ඒතර ඒවල ප්‍රයිසස් ඩෙස්ක් එක අනුව චෙයා එක අනුව කම්පියුටර්ස් අනුව මේ තවත් ලිවිං රූම් එකක මේක ස්ටෝරේජ් බෙඩ් එක තමයි මෙතන තියෙන්නේ. Oh my god, Shada, nice. දැන් තමයි අපි අපිට අවශ්‍යම When you sleeping, you see that view. ඒරියා එකට එන්ටර් වුණේ. බෙඩ්ස් මේකේ තියෙනවා එක එක විවිධාකාර බෙඩ්ස් එක එක සයිසස් වලට සිත් ඇද ගන්නා සුළු විදිහට බබාලගේ බෙඩ්ස් හදලා තිනවා. ඒ පින්ක් කලර් එකෙන් පින්ක් විදිහට යන විදිහවා පර්පල් එකෙන් පර්පල් යන විදිහට යනවා. ඒ ලයිටින්ග්ස් හැමදේම හරි ලස්සනට මේවා කරලා තියෙනවා. ඔව් තාත්තා තමයි. අපි බලාගෙන හිටපු අපි බලන්න ආපු මුදේ තමයි මේ දැන් අපි යන්නේ බලන්න. අපි බලන්නයි බබාලා දෙන්න බංක් බෙඩ් එකක්.
බං බෙඩ් එකක් තමයි බලන්න ආවේ මේ වගේ බං බලන්න අපේක හම්බුණා. පොඩි යන්නේ මේක පොඩිද? වගේ බලන්න ඉතින් නිදාගෙන චුට්ටු කොට පුතා චූටුද නෙමෙයි අයියා නිදාගෙන බලන්න ඉඳගෙන එකේ කකුල උඩට දාන්න නැතුව කොට ඇලවෙ Oh my gosh, because I want කෝ නෑ මේ සපත් දෙක ගලවලා මේව කරන්න බෑ. සපත් දෙක ටිකක් ගලවලා මේක පිටින් ගන්න පොයි. මේක මේක. ඉගෑරියන් කකුල් දෙක ටිකයි ඒක බලන්න. නෑ එයනේ අපි ඇත්ති අපි මේ එකමඩේෂන් යන කාලෙත් මේ මේක බලන්න මේක 269යි මේක මේ අය නැද්ද මන්ද ඒක අරක හොඳයි ඊට ගානේ දෙයක් ගණන් 350ක් වෙනවා අද ස්ටෝර් මේක ලීනේ ඉතින් මේක. මේක මොකද්ද මේ bunk bed frame 2 in pine 2 in white එකට ගණන් මේක pine කියන එක මේක වෙනද නේ you know what I mean? Come on. Let me see fights. Okay. ඒක safety එක තියෙනවනේ ඕකේ Sunny fight. මේක බලන්න මේ බෙඩ් එකේ ලස්සන I want this. Actually, I don't know. ඒක ගන්න මේක තමයි බලන්න ආවේ. මෙට්‍රස් එක කීයද කියලා දාන්න. මේ මෙට්‍රස් එක ගන්න. Set up sana. Kahana computer. කෙනාරාස් ඩ්‍රීම් බෙඩ් එක පෙන්වන්න එක්කගෙන ආවා මේක තමයි යාගේ ඩ්‍රීම් බෙඩ් එක Buy me this right now. So yeah, so we can do the pie off. Okay, and now the mattress, you want the two mattresses on Two here? mattresses, Yeah, the one that's here. It's good. Okay, How much is the mattress? they're 149 each, and then so you need two. Yeah, so that would be the price for two. Okay, and 149ද වෙන්නේ මෙට්‍රස් එක Yeah, මේ දෙකටම 290ට. ඕකේ Both mattress yeah, both. 298. Yes. අපිට මේ Same mattress, right? Same mattress. Yeah. අපිට So that one here is 4 inch. This one's 4.75 inch, and this one here, like say, in the long one, like this will probably be a. This is for. yeah both of them So we just dropped the price on that. This regular price before 259. 259. Now 149. 149. Yeah, it's much better, right? Yeah. මේක හොඳ මේක මේ රෆ් වගේ එක Rough. අරක තියෙන එක තියෙන එක තමයි මේක මේවා නේ. ස්ප්‍රින් එක නේද මෙට්‍රස් අපි බංක් බෙඩ් එක තමයි බලන්න ආවේ. ඉතින් බැලුවා එක මේ බබාලා දෙනට අපි අර ගෙදරට දාන්න අපිට තිබුණ මේකලන්ගේ බබාලාගේ බෙඩ් එක අපි සේල් කරලා වෙනකොට දැන් අපි මේ ඒ බබාලාට තියෙන බෙඩ්රූම් එක ගොඩාක් පොඩි සෑහෙන පොඩි මේ අපිට මේ දාන්න පුළුවන් බංක් බෙඩ් එකක් වගේ බෙඩ් එකක් විතරයි. බංක් බෙඩ් එක දැම්මම ඒක සම්පූර්ණයෙන් ෆුල් වෙනවා. ඒත් කමක් නැහැ කියලා දැන් මෙතනටම තියලා ගන්න මේ අපි බංක් බෙඩ් එක බලන්න තමයි ආවේ. ගොඩක් තැන් වලින් බැලුවා. හෝම් සෙන්ටර්ස් වලින් මේ මාරම ගණන්. මාරම එක්ස්පෙන්සිව්. හැබැයි IKEA අපිට ඒක අපිට එෆර්ට් කරන plan ගන්නට අපිට හම්බුණා. මේ ඉතින් අපි ඒක ඩෙලිවරිත් එක්කලා මේ ඕඩර් කරන්න යන්නේ. ෂෝරූම් එකෙන් ඉල්ල එනකොටම අපිට රෙස්ටුරන්ට් එක මේක ඇතුළේ තියෙන රෙස්ටුරන්ට් එක හම්බුණා. ඒක ඇතුළේමයි තියෙන්නේ. ඉතින් ඕපන් රෙස්ටුරන්ට් එක. ඉතින් කොහේකද ඉතින් අපි කැමරට මුල තැන දෙන්න එකයි. ඉතින් අපි කැම කාලා එහෙමම මාකට් හෝල් එකට යන්න ඉන්නේ. එහෙනම් ඉතින් කැම කාලා. ගොඩක් ප්‍රයිසස් පොඩක් මේක අඩුයි. කොස්කෝ එකේ තියෙන්නේ මේ හොට් ඩොග්ස් ඒ වගේ අනේ වගේ තමයි මේකේ තියෙන්නේ. අපි එකක් try කරා.
මේ ඩොලර් එකයි මේකක්. ආ බලබල සිටේ කම්පැනි තියෙන මේ ලස්සන. යා. මේ බෑග් එක ගන්න බබා. ආලා. අපි මේ කාඩ් එක ගමු ඉන්ස්ටා මේ නෑ කියලා. බෑ මම දෙන්න ගන්නවා. අනේ මේ තියෙන්නේ බෝතල් කීයද? 410යි. ගන්න. මට ළඟ හයක් තියෙනවනේ මේ හතරක් ගමු. සිල්වර් කාලේ තියෙනවා තියෙන්නේ කන්ට. හැබැයි නෑ ඒක නම ගහන එක නෙමෙයි තියෙන්නේ. IKEA එකේ shopping කරලා ඉවරයි දැන් අපි. දැන් පේ කරන්න යන ගමන් බබාලා දෙන්නගේ බංක් බෙඩ් එක අරගත්තා. ඒකට ඊට යාලට බෙඩ් ෂීට්ස් නෑ. අපි ගාව සිංගල් බෙඩ් ෂීට්ස් ඒවත් ගත්තා. පිලෝ කේසස් ඒවා අරගෙන ඔක්කොම මේ දැන් අපි බිල් එක පේ කරන්න යනවා. Cactus. Tati, can I have this? Yeah. 8යි ගාණක්. $10 වටේ. මේ අර මොනවද? මේ මොනවද? කුයිල්ද? අයි කොයිල් අපිට දෙන්නේ. අපිට කොයිල් 3ක් තියෙනවා. එපා. මේක අවශ්‍යයි නේද? මේක තියලා යන්න. අපිට දෙකක් අපිට 3ක් තියෙනවා ඔක්කොම. අපි දෙන්නට එකයි මේ දෙන්නට දෙකක් තියෙනවා. ඉතින් අපිට සාකච්ඡා කරලා ඉවර වෙලා දැන් මේ හස්බන්ඩ් අරන් තිබුණා මේ කුයිල් දෙකක්. අපේ ගෙදර කුයිල්ස් 3ක්ද 4ක්ද තියෙනවා. ඉතින් මම හිතුවා බොරුවට ඕනේ නැහැනේ. ඒ නිසා අපි දෙක ආයෙ රිටර්න් කරා. මේ බෙඩ් ෂීට්ස් විතරයි අරන් යන්නේ මේ. ඉතින් අද අපි වීඩියෝ එක අවසන් කරනවා. IKEA එකේ shopping කරලා ඉවරයි. මන් තව බලන්න ආපු බඩුවක් තිබුණා මේ අර sugar tea coffee එක ගහලා නම ගහලා තියෙන ලස්සන බෝතල් 3 පැක් එක තියෙන්නේ. අන්න ඒ වගේ එකක් එනකොට මට ඒක හම්බුන්නේ නැහැ. මෙහි තිබුණේ නැහැ. මන් දන්නේ මම දැක්කේ නැද්ද කියලා. මට ඒක හම්බුනේ නැහැ. අපි මේගොල්ලන්ගේ ඩිලිවරි එක ගන්නේ නැත්නම් මෙයා අපි අදම බඩුව අපේ ගෙනියනවා නම් ඩිලිවරි නැතුව අපිම අරන් යනවා නම් මේ අයිල්සල් කරලා අපි එහෙන් උඩින් බලපු බඩුවේ තියෙනවා සඳහන් කරන අයිල් එකයි
බින් එකයි කියලා. ඉතින් අපි ඒ අයිල් එක අනුව ඒ බින් එක අනුව ඇවිල්ලා අපේ අයිටම් එක මෙතනින් මේ චූස් කරලා කාට් එකට දාගෙන තමයි පේ කරන්න යන්න ඕනේ. දැන් අපි නම් අපිට එහෙම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපි ඩිලිවරි එක මෙහෙන් ඉල්ලපු නිසා එයාලම ඒක අයිටම් එක හොයලා ඩිලිවරි කරනවා. එහෙම නැත්නම් අපි මේ අයිල්ස් වලට ඇවිල්ලා අපේ අයිටම් එක හොයා ගන්න ඕනේ. ඩිස්ප්ලේ එකේ තියෙනවා අයිල් එකයි I බින් want to say එකයි. something. Hi guys, don't forget to subscribe to our channel. ඉතින් ආයෙ දවසක් එන්න ඕනේ. ආයෙ දවසක් ඇවිල්ලා ඒක බලන්න ඕනේ. ඉතින් අද දවසේ IKEA අපේ shopping haul එක අවසానයි. අපිත් එක්ක රැඳලා හිටියට ඔයාලට ගොඩාක් ස්තුතියි. අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. Thanks for watching. අයිය කොබලන් නෑ අනේ දෙන්නකෝ අහ බලන්න පොඩ්ඩක්. chocolate නැත. exchange and returns තියෙන මේ පැත්තේ. යන්න යන්න open. it's so thank you. Thank you all for watching this here video. Please like and subscribe and follow. Much love from little Yas to each of you. Content creator making videos on the